මල්ලේ ඩිංගා ටික එව්වා හම්බ වුණාද? ඔබලාලි කොහොම හම්බුණා? චෝදේ අර දොරුවේ එහා ඉල්ලම ගොඩක් දැම්මද? ඔමුදලාලි ඔක්කොම ටික උඩ දාන්න. මොකද මල්ලි මේ පාර සමන්දේ අපේ මුණ දිහා බලලාද? මේ අන්තිම නාඹුව මේකවත් කිසිම වැඩක් නෑ වගේ. පතල් ගැලියුලත් හරියට මේ පාරේ ලොරි එලවනවා වගේ. කිසිම වගතුවක් නැහැ. හරි. මං ගිහිල්ලා එන්නම්. දැම්ම ගියොත් 99 කඩේ ලඟ වෙන්න පුළුවන් මේ රැවෙන්න ඉස්සෙල්ලා. මම යනවා. මුදලා මෙන්න බ්‍රැම්ටන් අත්තත් විකුණන්න හදනවලු. මොකක්? හත්තිලාවේ. එහෙම වුණොත් අපේ වෙළඳාමට මොකද වෙන්නේ? වෙළඳාමට වෙන්නේ මේ මහපාරට වෙච්ච ඉරණමම තමයි. නා යනවා. ගුනේ කොටේ දිහා මතක ඇතුව වතුර බලහන්. නිල් පෙදුරුන්නේ මුදලාලි කාට එකක් බොමුද? මොකද නිල් පොයිදුරුන්නේ විශ්වෝපෙන් වගේ? මුකුත් කරදරයක්ද? ගුනේ ඇල්ල තේ එකක් බීපන්. මුදලාලි පැය 24ක් බලංගොඩේ ඉඳලා බණ්ඩාරවැලටයි. තව පැය 24ක් බණ්ඩාරවැලේ ඉඳලා බලංගොඩටයි මගේ කබල් ලොරිය බඩ ගන්න. අපේ ජීවිත කොහොමදත් කරදරයක් තමයි. දැන් බලන්න. සුද්දා ගියයින් ගියා. මේ නායකගේ එක මඩිත්තක් අලුතෙන් හදුවද? බර කරත්ත වලට විතරක් නෙවෙයි. සතා සිව්පාවා මාරු වෙන්නත්. කී පාරක් නම් ලොරිය නවත්තගෙන ඉන්න ඕනේද? ඒ විතරද? බලංගොඩ ඉඳලා හල්පේ මේ 99 කනුව ළඟට එන්න. විතරයි තාම පුළුවන් උනේ. අම්මපා මුදලාලි මේ වදවන්දනේ නිදහස් වෙන්න කියලා. හිතලා තමයි මම මේ පතල දැම්මේ. දැන් මාස 4ක් වෙනවා. මෙහෙමට කියලා ගල් කැටයක් හම්බුනේ නෑ. ඔය විශ්ෝප ගතිය නැති වෙන්න අර පල්ලෙහා ලින්දට ගිහිල්ලා නාලවරෙන්කෝ. ව්‍යංජන 4-5ක් හදලා ඇති. හොඳට බඩ පිරෙන්න කාලා සැපට නිදාගත්තාම පැය දෙකක්. ඔය ගතිය ඇරිලයි. මොන සැපක්ද මුදලාලි? හිත උදේ නැක්කේ හවුතලේ කන්ද නැගිලා මතක් වෙනකොට රැයට නොකාම බඩ දඟලනවා.